ආයිබෝන් සියලු දෙනාටම අද මම ඡන්ද අපේක්ෂකයෙක් වශයෙන් මම ගියා ඡන්ද මධ්‍යස්ථාන 4කට. ඒ කිසිම ස්ථානයක ආබාධිත පුද්ගලයෙකුට රෝද පුටුවක් පාවිච්චි කරන කිසිම කෙනෙකුට ඡන්ද මධ්‍යස්ථානයට යන්න කිසිම පහසුකමක් නැහැ. නවයල් පිටියේ සිරි විජිත මහා විහාරයේ විතරයි යාන්තම් හෝ පොඩි පහසුකමක් තියෙන්නේ. ඒ ත්‍රිරෝද රථයකින් ගිහිල්ලා තමයි ඊට පස්සේ එතනින් පල්ලෙහාට යන්න තියෙන ඡන්ද මධ්‍යස්ථානයට. ඒ වගේම තමයි පිටලත්තේ මහාවිද්‍යාලයේ පඩිපෙළ 20ක් විතර නැගලා තමයි ඡන්ද මධ්‍යස්ථානයට ඇතුල් වෙන්න තියෙන්නේ. ඊට අමතරව දෙල්ගහපිටිය පන්සල ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානයේ ඒකෙත් සාමාන්‍ය යම් පඩිපෙළ 4ක් 5ක් විතර නැගලා ඊට පස්සේ ඒකත් බොහොම අමාරුවෙන් තමයි රෝද පුටුවකින් අත්වාරුවකින් යන කෙනෙකුට යන්න තියෙන්නේ. ඊළඟට මං ගියා වැලිගල්ල උඩාලුදෙනිය විද්‍යාලයට. ඒක තමයි නියම තැන තියෙන්නේ. හොඳම තැන. පඩිපෙළ 20ක් විතර නැගලා පඩිපෙළ 10ක් විතර බහින්න තියෙනවා. ඡන්ද ප්‍රකාශ කළා තවත් පඩිපෙළ 10ක් විතර බහින්න තියෙනවා. 10ට වැඩි වුණත් අඩු නෑ. මම පඩිපෙළ ගණන් කරේ නෑ. මම මගේ මතක හැටියට පඩිපෙළ 20ක් විතර නැගලා තවත් පඩිපෙළ 10ක් විතර බහින්න ඕන. ඉතින් මේ ඇත්තටම මේ බලධාරීන් සිස්ටම් චේන්ජ් කිව්වට බලන්න එතකොට මේ ඒසි කාමරවල ඉඳලා තමයි මේ ඡන්ද මධ්‍යස්ථාන නම් කරන්නේ. ගිහිල්ලා ඇත්තටම ඒසි කාමර වලින් බහැලා දිස්ත්‍රික් ලේකම් එතකොට මේ දිස්ත්‍රික් ලේකම් ඡන්ද කොමසාරිස් ඇවිල්ලා බලන්න ඕන මේ තැන් මේ ආබාධිත පුද්ගලයන්ගේ අවශ්‍යතා. ඒ කියන්නේ ඒගොල්ලන්ට කැමති පක්ෂයකට ඡන්ද දෙන්න ඒගොල්ලන්ට පහසුකම් තියෙනවද ඒව කරගන්න පුළුවන්ද කියලා. එහෙම බලන්නේ නැහැ. ඔය ඡන්ද මධ්‍යස්ථාන තියෙනවා. තාමත් දියුණුවෙන් පවතින රටක්. ඒ වගේම මේ ඡන්ද කොමසාරිස් ඒ ඔක්කොමලා ඇවිල්ලා බලන්න ඕන මේ මිනිස්සුන්ට ආබාධිත මිනිසුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරලා දෙන්න කියලා තමයි මම කාරුණිකව ඉල්ලා සිටින්නේ. මේවා මේ තැන් ආබාධිත පුද්ගලයන්ට කිසිම තැනකට යන්න බෑ. ඒක පොඩ්ඩක් මම මේ කියන කතාව මම අපේක්ෂකයෙක් නිසා මට ඡන්ද මධ්‍යස්ථාන 4කට මට ගිහිල්ලා ඒවා නිරීක්ෂණය කරන්න අයිතිය තිබ්බා. ඒ අයිතිය අනුව තමයි මම මේ දැක්ක ලොකුම අඩුපාඩුව දැක්කේ. ඉතින් මේවා තව ඉදිරියට නොවෙන්න ඔබතුමන්ලා මේ ඡන්ද මධ්‍යස්ථාන ගැසට් කරලා තියෙනවා. ඒවා වෙනස් කරලා ඒවා කරලා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. ඔබට ජය. කොයි රජයපත් වුණත් මිනිසුන්ට සහනයක් නැත්නම් ඇති වැඩක් නෑනේ. ස්තුතියි.